අපි හිතනවා ආයුර්වේදය කිසි පදනමක් නැති, ඒ කියන්නේ මෙකැනිසම් එකක් නැති ඖෂධ රටාවකට සම්බන්ධ වෙච්ච දෙයක් කියලා ජනතාව තුළ යම් යම් විශ්වාසයන් තියෙයි කියලා අපිට හැඟෙනවා. විශේෂයෙන් අපි කියන්න ඕන බටහිර වෙදකම සහ ආයුර්වේදය ගත්තොත් ආයුර්වේදය හරීම මේ තාර්කික ලොජිකලි ඖෂධ නිෂ්පාදනය කරන තැන. ආයුර්වේදී ඖෂධ ජනතාවට දෙන ඖෂධ ඒව ඇවිල්ලා තාර්කිකව ලොජිකලි වෛද්‍යවරයා විසින් ඖෂධ හොයාගෙන වෛද්‍යවරයා අවශ්‍ය කොටස් හඳුනාගෙන ඒ වයින් වෛද්‍යවරයා විසින්ම සකස් කරගත්ත ඖෂධ තමයි ජනතාවට රෝගියාට ලබා දෙන්නේ. විශේෂයෙන් රෝගියාගේ ඒ ඖෂධය කොහෙද වැඩ කරන්නේ? එවැනි ක්‍රමවේදයක් අපි දන්නේ බටහිර වෙදකම තුල ඇති කියලා. අජාවයක් ගත්තොත් ඒකේ අපි බැලුවොත් ඖෂධයක් හදන්න ගන්න බෙහෙතක වෛද්‍යවරයා දන්නවා ඒකේ තියෙන විශේෂිත විද ගුණ 20ක් තියෙනවා. ඒ ගුණ 20 අනුව තමයි අපි මේ බෙහෙත් සකස් කිරීමේදී ඒව යම් යම් දේවල් එකට මුහුල යන ක්‍රමවේදයක් අට්ටෝරුවක් තියෙනවා. ඒක ලොජිකල් එකක්. ඒක ඖෂධයකින් මොන හරි නරක දෙයක් වෙනවා නම් ඒකේ තියෙන තව ඖෂධයකින් ඒක යටපත් කරනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි ගත්තොත් නිකන් කවුරුත් දැනගන්න දෙයක්. ඉංග්‍රීසි වෙදකමේ ගත්තොත් සර්බසිල් කියලා ඩ්‍රග් එකක් පහුගිය කාලේ තුන් දැන් නම් ඔක BNF එකෙන් අයින් කරලා සර්බසිල් කියන ඩ්‍රග් එක දුන්නේ ප්‍රෙෂර් එකට. ඒ කියන්නේ අදිරුධිර පීඩනයට. අදිරුධිර පීඩනයට බටහිර අය ඒකාවේදී ශාකය අරගෙන ගිහිල්ලා ඒක නිස්සරණය කළා. ඒකෙන් හදනවා සර්බසිල් ඩ්‍රග් එක. හැබැයි ඉතින් ඒගොල්ලන් දැනගෙන හිටියේ නෑ ඒකාවේදී කියන ශාකයේ විසක් තියෙනවා. ඒ විස මරන්නේ කොහොමද කියලා මේගොල්ලන් දන්නේ නෑ. පියදෙනවා එදා ඉඳන් ඒකාවේදී පිට එහෙම නැත්තම් චාන්දරවට එහෙම නැත්නම් සර්පගන්ධාවට ඒ සිරුනම් වලින් අදින්නේ එම ඖෂධය එම ඒකාවේදී ශාකය අපි ඖෂධයේ තියෙන ඒ විස මරන්න අපි බරට බරක් එකට අරලු යොදනවා. ඉතින් බලන්න අපි මොනතරම් තාර්කික විද්‍යාත්මක ක්‍රමවේදයකට ඖෂධ සකස් කරනවද? අත්තන ගත්තොත් අපි ඒක විස මරන්න එන ක්‍රමවේද එලකිරිවල තම්බලා ඒ වගේ ගන්න විවිධ ක්‍රමවේද තියෙනවා. විවිධ ක්‍රම. ඒ කියන්නේ යම්කිසි ඖෂධයක් සෑම ආයුර්වේද ඖෂධයක් තුලම අපි ගත්තොත් අපි අනිවාර්යයෙන්ම අපි රස ඖෂධ කියලා කොටසක් තියෙනවා ආයුර්වේදයේ. ඒකට රසදිය භාවිතා කරනවා. හැබැයි රසදිය වශයෙන් නෙවෙයි. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වෙනස් වෙනවා ඖෂධ නිෂ්පාදනය කිරීමේදී. අපි රසදිය භාවිතා කිරීමේදී අපි හදන කජ්ජලිය කියන එකක්. ඒ රසදිය භාවිතයේ කජ්ජලිය සකස් කරන ආකාරය අනුව ඒ අවස්ථාවේ ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංයුතිය වෙනස් වෙනවා. ඒකවල ඒක තවදුරටත් රසදිය නෙවෙයි. යම්කිසි ද්‍රව්‍යයක තියෙන ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංයුතිය. ඒකනේ විද්‍යාව කියන්නේ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සංයුතියනේ. අනේ සංයුතිය වෙනස් කරන ක්‍රමවේදය ඔස්සේ යමින් ඒවයි විස මරණින් තමයි ඖෂධ නිෂ්පාදනය. ඉතින් රසදිය යොදා ගැනීම කියන එක ඒක වෙනස් කතාවක්. අපි දිගට කතා කරන මාතෘකාවක්. රෝගීන් ඇවිල්ලා අපෙන් අහනවා මේ අරිෂ්ඨ බිව්වහම වකුගඩුන. සිංහල බෙහෙත් බිව්වහම වකුගඩුනක් වෙනවද කියලා අහනවා. ඉතින් සිංහල බෙහෙත් බිව්වට වකුගඩුනක් වෙන්නේ නැහැ. මොකද අපේ බෙහෙත් වල අපි අරිෂ්ඨම කියන එක පාවිච්චි කරන්නේ නැහැ. අරිෂ්ඨත් ප්‍රමිතියෙන් යුතුව හොඳ වෛද්‍යවරු හරහා එක්ක හොඳ කම්පැනියක් හරහා. ඔව් ડોක්ටර් මේකයි කතන්දරේ. දැන් අරිෂ්ඨයක් ගත්තොත් අරිෂ්ඨක තියෙන 5%යි ඇල්කොහොල්. ඒ කියන්නේ බත් අපි බත් කන මේ බත් පිඟානක 5%ක් ඇල්කොහොල් නැහැ. ඒ ඇල්කොහොල් බත්වල තියෙනවා. ඉතින් අරිෂ්ඨයක් ගත්තොත් අරිෂ්ඨක තියෙන මේසයන් එකක් බොන්න කියන්නේ. ඔය මේසයන් දෙක 5%ක් ඇල්කොහොල් නැහැනේ. අපි අරිෂ්ඨ කියන එකම දෙන්නේ නැහැනේ. වාත තියෙනවා, චූර්ණ තියෙනවා. ඔව් ආයුර්වේදය කියන්නේ මහ විශාල දෙයක්. විශාල. එතකොට මේ ඒකේ තියෙනවා චූර්ණ, ඊළඟට කෂාය, පාන්ට, ඊළඟට ගුලිකල්ක, රසායන. එතකොට ඒවා විවිධ ක්‍රමවේද ඔස්සේ උෂ්ණ බෙහෙත් නොයෙකුත් බෙහෙත් වර්ග තියෙනවා.